hormonal balances in woman's body කියන්නේ කාන්තා අපගේ ශරීරය තුළ හෝමෝන බැලන්ස් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අද මාතෘකාවක්. අපි හැමෝටම වැදගත් මාතෘකාවක්. with aging වයසට යනකොට තවත් වැදගත් එකක්. මොකද hormonal changes සිද්ධ වෙන හින්දා. හරි මාතෘකාවට එන්න කලින් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මෙතන මම ෂෙයා කරන්නේ මම ඉගෙන ගන්නපු අහපු බලපු දෙයක්. මගේ පැෂන් එක මම ආස දෙයක්. channel එකට support එකක් විදිහට subscribe කරන්න, like කරන්න, share කරන්න. හරි. හෝමෝන්ස් කියන්නේ මොනවද? මේ හෝමෝන්ස් කියන වචනේ අපි හැමෝම අහලා තියෙන වචනයක්, අහන්න ලැබෙන එකක්. මාධ්‍යවල හෙල්ත් පොඩ්කාස්ට් වල එහෙම නැත්නම් මොන හරි ආටිකල්ස් වල දාන දෙයක්, ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ කියන දෙයක්. මොනවද මේ හෝමෝන්ස් කියලා කියන්නේ? හෝමෝන්ස් කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන රසායනික සංඝටක කීපයක් රාශියක් ශරීරයේ ඇතුලේ විවිධ පණිවිඩ නියමාකාරයට හුවමාරු වීමට උදව් වෙන. හෝමෝන්ස් අපිට උදව් වෙනවා අපේ ශරීරයේ විවිධ පද්ධතීන් නියම විදියට ක්‍රියා කරන්න, නියම වයසේදී නියම වෙලාවට සමහර දේවල් සිද්ධ වෙන්න, අවශ්‍ය වෙලාවට නවත්තන්න, නැත්නම් අපේ ශරීරයේ සියලුම ෆන්ක්ෂන්ස් හෙල්දි විදියට තියෙන්න, හොඳ නිරෝගී සෞඛ්‍යයක් තියෙන්න මේ හෝමෝන්ස් කියන එක උදව් වෙනවා. හෝමෝන උදව් වෙනවා. එතකොට මේ හෝමෝන්ස් තමයි අපේ ශරීරයේ විවිධ ටිෂුස් වලට, ග්ලෑන්ඩ්ස් වලට, එහෙම නැත්නම් පද්ධතීන් වලට විවිධ කාර්යයන් කරන්න අණ දෙන්නේ, පණිවිඩය යවන්නේ. එතකොට ග්ලෝබලි ගත්තාම ලෝකෙ පුරාවටම හෝමෝනල් එඩියුකේෂන් එක අඩුයි කියලා කියනවා. ඒ කියන්නේ නියම දැනුමක් ජනතාවට නැහැ කියලා කියනවා. ඉතින් ග්ලෝබලි මොකෙතන් තත්වය අපේ රටෙත් අනිවාර්යයෙන්ම අපිට ඒ හෝමෝනල් එඩියුකේෂන් එක ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබිලා නැහැ සහ අපේ දැනුම අඩුයි මේ ගැන. අපි විසින් මේක අපි හොයන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්ත නම් මිසක් අපි ස්වභාවිකව මේ ගැන ගොඩක් දන්නේ නැහැ. එතකොට ඒ ගැන අපේ දැනුම අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන විදියට ටිකක් පුළුල් කරන්න මේක එක ප්‍රයත්නයක්, උත්සාහයක්. එතකොට අපේ ශරීරයේ දැන් අපේ ඇඟ ඇතුලේ ලස්සන හරිම බියුටිෆුල් සිම්ෆනි එකක්. ඒ කියන්නේ එකිනෙකා අතර ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා මේ හෝමෝනල් අතර, එක හෝමෝන්ස් අතර. ඕක නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ නැති වුනහම හෝමෝනල් ඉම්බැලන්සස් ආවට පස්සේ විවිධාකාර රෝග ඇබ්නෝමැලිටිස් ශරීරය තුළ සිද්ධ වෙනවා. ඔයින් කාන්තා ශරීරය තුළ සිද්ධ වෙන පුළුවන් ඒවා ටිකක් තමයි ෆයිරෝසිටිස්, ඊට පස්සේ පොලිසිස්ටික් ඕවරීස්, බ්‍රෙස්ට් කැන්සර්ස්, නැත්නම් ඒ වගේ ඒවා කියන්නේ ශරීරයේ කාන්තා ශරීරය තුළ හෝමෝනල් ඉම්බැලන්සස් නිසා සිද්ධ වෙන්න පුළුවන් කොමන්ලි අහන්න ලැබෙන ඒවා ටිකක්. එතකොට මේ සිද්ධ වෙන හුඟක් ශෝචනීයම තව එකක් තමයි ඉන්ෆර්ටිලිටි රේට් එක. ඒ කියන්නේ අපිට ළමයෙක්, අපිට දරුවෙක් ඕන වෙලා තිබුණත් අපිට දරුවෙක් හදන්න බැරිකම. ග්ලෝබලි ගත්තට පස්සේ කියනවා මේ ඉන්ෆර්ටිලිටි රේට් එක 1990s වල ඉඳලා 1900 ගණන් වල ඉඳලා 13%කින් ග්ලෝබලිම වැඩි වෙලා කියලා. එතකොට something alarming ලෝකයක් විදිහට අවධානය යොමු කරන්න ඕන දෙයක්. ඒක නිසා තමයි මේ ගැන හෝමෝනල් එඩියුකේෂන් එක ලෝකේ ගොඩක් අවදි වෙලා දැන් ඉගෙන ගන්න බලන්නේ, කතා කරන්න හේතුව. එතකොට දැන් මේ මොනවද top ways easily available ප්‍රායෝගික කරන්න පුළුවන් ක්‍රම මොනවද අපිට එදිනෙදා ජීවන රටාවට ඇතුළත් කරගෙන හෝමෝනල් ඉම්බැලන්සස් මඟහරව ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට කතා කරනවා over last 3 decades, ඒ කියන්නේ ආසන්නම අවුරුදු 30 ගත්තට පස්සේ හැම කාන්තාවෝ 10 දෙනෙක්ගෙන් 8 දෙනෙකුටම මොනවම හරි හෝමෝනල් රිලේටඩ් ඉෂුව එකක් තියෙනවා කියලා. ඒක වෙන්න පුළුවන් මේ පොලිසිස්ටික් ඕවරීස් වෙන්න පුළුවන්, නැත්නම් ෆයිරොයිඩ් කියන එක වෙන්න පුළුවන්, බ්‍රෙස්ට් කැන්සර්ස් වල ඉනිෂියල් අවස්ථාව වෙන්න පුළුවන්, නැත්නම් ඉන්ෆර්ටිලිටි ඉෂුස් වෙන්න පුළුවන්. මොකක් හරි එකක් හැම කාන්තාව 10 දෙනෙක් ගතට පස්සේ 8 දෙනෙක්ට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඕක මේකට හේතු වෙන්නේ මොනවද?
කියන එක බලමු. හේතු වෙන සාධක බලද්දි කියනවා dietary අපේ dietary choices අපි ආහාර ගන්න විදි lifestyle changes ඊට පස්සේ exposing to stressful situations අසීමිත ස්ට්‍රෙස් වලට නිරාවරණය වීම දිගටම continuously ඒවා තමයි කියලා කියනවා ප්‍රධාන සාධක වෙන්නේ මේ hormonal imbalances hormonal සම්බන්ධ issues ලෝකේ වැඩි වෙන්න. එතකොට මං කලිනුත් කිව්වා ග්ලෝබලි ගත්තාමත් හෝමෝනල් එඩියුකේෂන් එක අඩුයි කියලා. ඉතින් අපේ රටේ කොහොමත් ප්‍රායෝගික ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් එක්ක ගොඩාක් අලයින් වෙන්නේ නැති අවස්ථා තියෙන හින්දා මේක අපේ උනත් ඒ ග්ලෝබලි තියෙන කොමන් සිටුේෂන් එක අපෙත් එහෙම තමයි. එතකොට දැන් හෝමෝන්ස් ගත්තට පස්සේ අපිට නිතර අහන්න ලැබෙන අපි අහලා තියෙන හෝමෝන්ස් වර්ග කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන තයිරොයිඩ් හෝමෝන් එක. අපේ තයිරොක්සින් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකකින් මේ බෙල්ලේ තියෙන නිෂ්පාදන තයිරොයිඩ් හෝමෝන් එක. ඒක ප්‍රධානම වැදගත් හෝමෝන් එකක්. ඒක නැත්තම් ඒකේ ඉම්බැලන්සස් එනවා නම් අපි හුඟක් early අවස්ථාවල ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැතුනොත් ඒක හරියට ක්‍රියා කරන්නේ නැත්නම් අපිට ජීවත් වෙන්නත් බෑ කියලා කියනවා. දැන් ලංකාවෙත් උනත් ওই පොඩි ළමයෙක් ඉපදුනාට පස්සේ මුල්ම කාලවලදී කරන ටෙස්ට් එකක් ඒ තයිරොක්සින් ප්‍රමාණය බලන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා ඉන්සියුලින් හෝමෝන. ඉන්සියුලින් කියන්නේ ශරීරයේ අපේ කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමත් එක්ක අඩු වැඩි වෙන එකක් ඉන්සියුලින්. ඉන්සියුලින් තව හෝමෝනයක් වැදගත් වෙන. අනිත් එක කෝටිසෝල්. ඒ කියන්නේ අපේ ස්ට්‍රෙස් වලට සම්බන්ධ හෝමෝනය. ඊට පස්සේ සෙක්ස් හෝමෝන්ස් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් and ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන්ස්. ඊට පස්සේ අනිත් එක තමයි ඇඩ්‍රිනලින් ඒ කියන්නේ ග්ලෑන්ඩ්ස් වලින් එන හෝමෝන්ස්. ඔය වගේ ගොඩාක් හෝමෝන්ස් වර්ග තියෙනවා. ඒතර මේ හැම එකම ක්‍රිටිකල් රෝල් එකක් අපේ ශරීරය තුළ සිද්ධ වෙනවා. එතකොට හයි ක්වොලිටි ඒ කියන්නේ හොඳ හෝමෝන්ස් ප්‍රමාණයක් ශරීරයේ තියෙන්න නම් හොඳට බැලන්ස් වෙන්න අපි හොඳ ප්‍රෝටීන් බහුල ආහාරයක් ගන්න ඕන. මොකද හෝමෝන්ස් හදන්නේ ඇමිනෝ ඇසිඩ්ස් කියන ප්‍රෝටීන බිඳිලා එන සංඝටක වලින් තමයි හෝමෝන්ස් හැදෙන්නේ. එතකොට දැන් සමහර ගොඩක් අපේ රටේ තත්ත්වයට වඩා මේක ඉන්දියාවේ වගේ ගොඩක් බහුල එකක් වේගන් කට්ටිය. ඒ කියන්නේ අපි මීට් ඒ කියන්නේ මස් වර්ග මාළු ආහාර ගන්න නැති කට්ටියට නම් ගොඩක් කියනවා මේ ප්‍රෝටීන අඩුකම එන්න පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලෝ මයින්ඩ්ෆුල් විදිහට හොඳට කල්පනාවෙන් ආහාර ගැනීම තුළ ඒක මඟහරව ගන්න පුළුවන්. එහෙම අයට ගොඩක් කියනවා සීඩ්ස් වර්ග වලින් බීන්ස් ලෙන්ටිල්ස් ওই වර්ග වලින් හොඳ හෝමෝන බැලන්ස් එකක් තියාගන්න කියලා. සපෝට් කරන්න කියලා. ඊට පස්සේ මේ හෝමෝනත් එක්කම තව එන වැදගත්ම දෙයක් තමයි gut health කියන එක. gut microbes ගේ function එක. මම මේ වීඩියෝ එකත් මෙතෙන්ට link කරනවා. මොකද gut microbes හදන short chain fatty acids hormonal production එකට උදව් වෙනවා. මේ good health වලට සම්බන්ධ හැම එකම එකිනෙකට සම්බන්ධයි. ඒ වීඩියෝ එකත් බලන්න. ඒකේ තියෙන ගොඩාක් වැදගත් ඉන්ෆර්මේෂන්. එතකොට ඒක නිසා වක්‍රාකාර විදියට අපි gut microbes වලට සපෝට් කරන ආහාර ගැනීම හොඳ hormonal health එකකට උදව් වෙනවා. ඒ කියන්නේ මොනවාද ඒ fermented food, kimchi වගේ ඒවා, අනිත් එක අපි prebiotic, probiotic, postbiotic කියන ආහාර වර්ග gut microbes වලට උදව් වෙන ඒවා හොඳ hormonal health එකකට උදව් වෙනවා. ඊට පස්සේ මේ ඉන්සියුලින්, කෝටිසෝල් කියන එක බැලන්ස් වෙන්න හේතු වෙනවා අපි හොඳ ස්ලීප් ඒ කියන්නේ හොඳ ස්ලීප් සයිකල් එකක් තියාගන්න එක. ඒ කියන්නේ අයිකට කියනවා සයිකේඩියම් රිද්ම් කියලා. සයිකේඩියම් රිද්ම් කියන්නේ මොකද මේ ඉර බහින ඉර පායන ඒ රටාවත් එක ගැළපෙන විදියට ඔයාගේ නිින්ද සකස් කර ගැනීම. කියනවා දැන් හුඟක් හෝමෝන ප්‍රොඩක්ෂන් එක වෙන්නේ ශරීරයේ රැහැ 11යි පාන්දර 3යි අතරලු. ඉතින් ඔය වෙලාවේදී හෝමෝනල් ප්‍රොඩක්ෂන් එක වෙනවා නම් ඔය වෙලාවේදී නිින්ද ගන්න එක වැදගත් වෙනවා. හොඳ හෝමෝනල් ප්‍රොඩක්ෂන් එකක් තියාගන්න. ෆැට් වර්ග කතා කරාට පස්සේ ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් බහුල ආහාර වර්ග කියන්නේ අපිට පහසෙන් ගන්න පුළුවන් මාළු වර්ග වල මේක එක ස්වභාවික නට්ස් වර්ග වල ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් අඩංගු වෙනවා. සපෝට් කරනවා. ඒක හොඳ ක්වොලිටි කොලෙස්ටරෝල් හදන්න. ඒ වගේම මේක හෝමෝනල් හෙල්ත් එකට උදව් වෙනවා. හෝමෝන නිෂ්පාදනයට උදව් වෙනවා. ඊට පස්සේ රිෆයින්ඩ් ෆැට් කියන ඒවා ෆාම් ඔයිල් ඒ වගේ හෙල්දි නැති ක්‍රම වලට හදන ෆැට් වර්ග භාවිතය අඩු කිරීම. අනිත් එක ඩීප් ෆ්‍රයිඩ් වර්ග, කඩල වර්ග, ඔයි ගොඩක් ඔයි ගැඹුරු තෙලේ බදින කඩවල වලින් ගන්න ආහාර වර්ග අඩු කරන එකත් හේතු වෙනවා. අනිත් එක
ඕවර්හීටින් මොකද වෙන්නේ? ඕවර්හීටින් වලදී අර ආහාරවල තියෙන අපිට පෝෂ්‍යදායී සංඝටක සහ සපෝට් කරන දේවල් හානි වෙනවා. එතකොට ඒක නිසා ඒවා අඩු කරන්න පුළුවන්. අර හෙල්දි ෆැට් කියන්නේ ඔලිව් වල තියෙනවා. ඊට පස්සේ ඇවකාඩෝ වල, එග්ස් වල ඒ වගේ තියෙන good quality ෆැට් වර්ග ගන්න එක උදව් වෙනවා හෝමෝන් නිෂ්පාදනය හොඳට තියාගන්න. අනිත් එක තමයි හොඳට ඩයටරි ෆයිබර්. අනිත් තව එකක් තමයි මේ ෆැට් වලටම එන දැන් අපි අපිට ශරීරයට හිත කර නැති ෆැට් වර්ග ගත්තට පස්සේ ඒක ඉන්ෆ්ලමේටරි මාකර්ස් වැඩි කරනවා. ඒක අනියම් ආකාරයට ඉන්ෆ්ලමේෂන් එකක් වැඩි වෙන්නත් හේතු වෙන්න පුළුවන්. මම මෙතන ඉන්ෆ්ලමේෂන් අදාළ වීඩියෝ එකක් ලින්ක් කරනවා. ඒකත් බලන්න. ඔයගලට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. තුන්වෙනි ආකාරය හොඳ හෝමෝනල් බැලන්ස් එකක් තියාගන්න ඩයටරි ෆයිබර්. ඩයටරි ෆයිබර් කියන්නේ හොඳ ෆයිබර් රිච් ආහාර වර්ග ගැනීම. එතකොට හෝමෝන්ස් දැන් කියනවා දැන් අපි ඊස්ට්‍රජන් කියන හෝමෝනය මෙතන එක කතාවක් ගොඩක් විස්තරතුව කතා කරොත් මම ඊස්ට්‍රජන් හෝමෝනය අපේ ශරීරයේ වැඩිපුර තියෙනවා නම් ඕක වැඩිපුර ශරීරයෙන් අයින් වෙන්න හේතු වෙනවා මේ හොඳ ඩිටොක් ෆන්ක්ෂන් එකක් සිද්ධ වෙන එක. ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ හොඳට නියමාකාරයට ඔයාගේ මල පහ වෙනවනම් ඔයාගේ එතකොට ශරීරයෙන් පෙරිලා ඒ කියන්නේ ඔයාගේ ජීර්ණය වෙච්ච ආහාර හොඳට ආහාර මාර්ග පද්ධතියෙන් ඉවතට යනවනම් එතකොට හොඳ ඩිටොක්ස් එකක් සිද්ධ වෙනවා නම් අසීමිතව ඊස්ට්‍රජන් එකතු වීම සිද්ධ වෙන්නේ නැහැ. හොඳට ආහාර ජීර්ණය වෙලා ඒ ක්‍රියාවලිය හොඳට වෙන්න නම් ෆයිබර් තියෙන එක වැදගත්. ආහාරවල තියෙන ෆයිබර් එතෙන්දී ගොඩාක් වැදගත් වෙනවා. මේක ඉන්ඩිරෙක්ට්ලි ගට් මයික්‍රෝබ්ස් වලට සහ ඉන්ෆ්ලමේෂන් එකට හේතු වෙනවා. එතකොට හෙල්දි මයික්‍රෝබ්ස් කියන එක ෆන්ක්ෂනල් හෝමෝන් හොඳට ෆන්ක්ෂන්ස් කරන්න උදව් ගට් ෆන්ක්ෂන් එකට හේතු වෙනවා ඉන්ෆර්මේෂන් මාකර්ස් අඩුවෙන් තියාගන්න හේතු වෙනවා. මේ හැම එකම ඉන්ටර්කනෙක්ටඩ් එකිනෙකට සම්බන්ධයි. එතකොට අපි මේ ෆයිබර් ගත්තට පස්සේ ෆයිබර් වර්ග දෙකක් තියෙනවා soluble fibers insoluble fibers කියලා. soluble fiber යටතට තමයි ගන්නේ කෙසෙල් වර්ග, legumes වර්ග, oat meal ඒ වගේ ඒවා. ඊට පස්සේ ওই carrot වර්ගවල නැත්නම් මේ මොනවද බතලවල වගේ තියෙන ඒවා soluble fibers වලට ගන්නේ. අනිත් එක insoluble fiber කියලා කියන්නේ wheat flour, බණ්ඩක්කවල වගේ තියෙන ඒවා ගන්නේ insoluble fibers වලට. අපි ওই වර්ග දෙකේම ෆයිබර් ආහාරයට ගැනීම හෝමෝන්ස් බැලන්ස් එකක් තියාගන්න උදව් වෙනවා. අනියම් ආකාරයට ගට් මයික්‍රෝබ්ස් හොඳට ක්‍රියා කරන්න ඉන්ෆ්ලමේටරි මාකර්ස් අඩුවෙන් තියාගන්නත් උදව් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ආකාරය කොහොමද අපි හෝමෝනල් බැලන්ස් එක තියාගන්න උදව් කරන්නේ? කලර්ඩ් වර්ණවත් ආහාර වර්ග, වර්ණවත් එළවලු පළතුරු ආහාරයට ගැනීම. කියනවා මේ වර්ණවත් එළවලු පළතුරු වල පොලිෆීනෝලික් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා කියලා. එතකොට ඒ ඇන්ටිඔක්සිඩන්ට් උදව් වෙනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි මාකර්ස් ඉන්ෆ්ලමේෂන් එකක් ශරීරේ නොයන්නේ. ඒ කියන්නේ අපේ සිංහල වචනේ ඉන්ෆ්ලමේෂන් එකක් කියන්නේ විසක් දැවිල්ලක් කියන එක තමයි සිංහලෙන් හොයාගත්තරම ඒක සර්ච් කරාට පස්සේ අහුනේ. දැවිල්ලක් කියන ආසාදනයක් වගේ දෙයක්. ඒතකොට මොනවා හරි ආසාදනයක් ශරීරය යන්නේ නැත්නම් හෝමෝනල් බැලන්ස් එකකට ඒක උදව් වෙනවා. එතකොට ඔය ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන කලර්ෆුල් ෆෘට්ස් වෙජිටබල් ගන්න එකත් හෝමෝනල් බැලන්ස් එකකට උදව් වෙනවා. අනිත් එක තව කියනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි මාකර්ස් තියාගන්න උදව් වෙනවා කියලා හොඳ ස්පයිසස් වර්ග. ඒ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ස්පයිසස් කහ ටර්මරික් කියන එක බ්ලැක් පෙපර් ජින්ජර් ඒ වගේ ඒවා උදව් වෙනවා කියන එක. හැබැයි දැන් මේවා ගන්න ඕන පරිස්සමෙන් ගන්න ඕන ප්‍රමාණය විතරයි හොඳ දේවල් ඒ කියන්නේ ශරීරයට හොඳ බලපෑමක් කරන්න කියලා මේ දේවල් මේ ස්පයිසස් ගොඩක් ගන්නත් නරකයි. හේතුව ඒ වගේ තියෙනවා කියලා කියනවා. ඇන්ටි නියුට්‍රියන්ට්ස් ඒ කියන්නේ අපේ පෝෂක ද්‍රව්‍ය උරණ එක අඩු කිරීමේ ඒකේ නෙගටිව් ඉෆෙක්ට් එක වෙන බවකුත් තියෙනවා කියලා මේව ගොඩාක් ගන්න නරකයි කියන හොඳම විදිය කියලා කියන්නේ ආහාරයටම එකතු කර ගැනීම. එතකොට ඊට පස්සේ හතරවෙනි ක්‍රමය තමයි හෝමෝනල් බැලන්ස් කරන ෆර්මන්ටඩ් ආහාර ගැනීම. කියන්නේ ඩෙයරි වර්ග, යෝගට් වර්ග, කිම්චි නැත්නම් කර්ඩ් ඔයාගේ පරිසරයේ තියෙන මොනවා හරි ෆර්මන්ටඩ් වර්ග ගැනීම. ඒ කියන්නේ යමාකට මම කලින් කිව්වාගේ ගට් මයික්‍රෝබ්ස් වලට උදව් වෙනවා. ඒතර හොඳ ඩයිජෙෂන් සිස්ටම් එකක් තියාගන්න ඒක උදව් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි ලෝ GI ඩයට් එකක් තියෙන එක. ඒක හෝමෝනල් ෆික්ස් කරන්න උදව් වෙනවා. හෝමෝනල් ඉම්බැලන්සස් අඩු කරන්න. එතකොට GI
GI diet කියලා කියන්නේ මොකද්ද? low GI diet කියන්නේ glucose spikes අඩුවෙන් තියාගන්න එක. glucose spikes insulin spikes balance මට්ටමක අඩුවෙන් තියාගන්න එක. ඉන්සියුලින් ස්පයික් එකක් කියන්නේ අසීමිතව ඒ කියන්නේ ෂණිකව ඉන්සියුලින් ප්‍රමාණය ශරීරේ ගොඩාක් උඩට යන එක. මේක සිද්ධ වෙන්නේ රිෆයිනරි කාබ්ස් ඒ කියන්නේ අපි ගොඩක් ඔය පාන් වර්ග බේකරි ප්‍රොඩක්ට්ස් ස්වභාවික නැතුව කෘත්‍රිම ආකාරයට හදපු කාබෝහයිඩ්‍රේට් ගොඩක් ආහාරයට ගැනීම තමයි මේ ඉන්සියුලින් ස්පයික්ස් වලට හේතු වෙන්නේ. මම ඒක වෙනමම වීඩියෝ එකක් කතා කරනවා ඉන්සියුලින් ස්පයික්ස් කියන එක. ඒවා අඩු කරාට පස්සේ ඉන්සියුලින් ස්පයික්ස් පාලනය කරාට පස්සෙත් ඒක හෝමෝනල් බැලන්ස් එකකට හේතු වෙනවා. එතකොට අනිත් එක තමයි අඩාප්ටජන්ස් ඒ කියන්නේ ටර්මරික් සැෆ්‍රන් කියන්නේ දැන් කහවල ඉන්දියන් අය ආහාරයට ගන්න විශේෂ වර්ග සැෆ්‍රන් කියලා කියන්නේ ඒ වගේ අර ඇඩාප්ටජන්ස් කියන එක හේතු වෙනවා කියලා මම කාලේ කිව්වා. අනිත් එක කන්ස්ටිපේෂන් එක අඩු වෙනවා කියන එක මේක වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න පුළුවන්. හොඳ විදිහට බවල් මූව් වෙලා ඔයාගේ ආහාර ජීර්ණය හොඳට තියාගන්න එක හෝමෝනල් බැලන්ස් එකකට හේතු වෙනවා. අනිත් එක තමයි ස්ට්‍රෙස් අඩුවෙන් තියාගන්න එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකයේ ස්ට්‍රෙස් කියන එක සීරෝ කරන්න බෑ, නැති කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එක තමයි Tamanට පහසු විදියට පුද්ගල ඒක පර්සන් ස්පෙસિෆික් ඔයාට කරන්න පුළුවන් ක්‍රම වලින් කොහොමද ඔයා ස්ට්‍රෙස් එක අඩුවෙන් තියාගන්න කියන එක. ඒ කියන්නේ Tamanව සෙන්ටර් කරලා නැත්නම් මොනවා හරි මෙඩිටේෂන් පාවිච්චි කරලා වෝකින් නැත්නම් ඔයා කොහොම හරි මයින්ඩ්ෆුල් විදියට ජීවිතය ගත කළා කොහොමද අපි ස්ට්‍රෙස් අඩුවෙන් තියාගන්නේ කියන එක. ඔය ක්‍රම ටික එදිනෙදා ජීවන රටාවට එකතු කර ගැනීම තුළින් මේ හෝමෝනල් ඉම්බැලන්ස් කියන එක අපිට පහසු ස්වභාවික ක්‍රමයන් වලට ආසන්න සහ ප්‍රායෝගික තලයට ගෙනල්ලා අපිට පුළුවන් පාලනය කරන්න. මෙතන කතා කරේ කාන්තාවන්ගේ සිද්ධ වෙන හෝමෝනල් ඉම්බැලන්ස් සහ ඒවයින් සිද්ධ වෙන දේවල් මොනවද මෙහි ෆයිරොයිඩ් කියන ඒවා ඕවරිස් වල එන ඕවරිස් සිස්ට් කියන එක නැත්නම් ගැප් ගැනීමට තියෙන අමාරුකම ඊට පස්සේ කැන්සර්ස් ඕවරිස් වල සිද්ධ වෙන කැන්සර්ස් ඔය සේරටම හේතුවක් වෙනවා හෝමෝනල් ඉම්බැලන්සස් කියන එක. හෝමෝනල් ඉම්බැලන්සස් අපිට පහසු විදියට අඩු කරන්නේ කොහොමද? අපේ ඩයට් එකෙන් ස්වභාවික තලයට ළඟ ආහාර ගැනීම තුලින් ඊට පස්සේ ගොඩක් තෙල් වර්ග හුඟක් මයින්ඩ්ෆුල්ව කල්පනාකාරීව ස්වභාවික තත්ත්වයට ළඟ එහෙම නැත්නම් කෝල් ෆ්‍රෙස්ට් ඔයිල් ඇවකාඩෝ නැත්නම් අපි රිෆයිනරි කාබ්ස් ඇන්ඩ් රිෆයින්ඩ් ගොඩක් ප්‍රොසෙස්ඩ් කරපු තෙල් වර්ග ආහාරය අඩු කිරීම තුලින් ස්ට්‍රෙස් අඩු වන ලයිෆ් ස්ටයිල් එකකට පුළුවන් විදියට යන එක තුලින් අනිත් එක තමයි හොඳ ඩයිජෙෂන් එකක් තියාගන්න එක තුලින් මේ ක්‍රම වලින් ඒ කියන්නේ ඔයාගේ ශරීරයෙන් ඩයිජෙස්ටිව් ප්‍රොඩක්ට්ස් ඉක්මනට පහසුවෙන් බැහැර යන්න උදව් කිරීම තුලින් මේ ක්‍රම වලින් පුළුවන් හෝමෝනල් බැලන්ස් එකකට අපිට සපෝට් කරන්න. ඒ කාරණා ටික අද වීඩියෝ එකෙන් කතා කරේ මේ ඔයාට හෝමෝනල් ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් මේ විදියට වීඩියෝස් වලින් හෝ Google search වලින් උත්තර හොයන්න නැතුව ડોක්ටර් කෙනෙක් ඒ කියන්නේ මෙඩිකල් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් උදව් ගන්න එක තමයි හොඳම දේ. මේක මෙතන මම ෂෙයා කරන්නේ මම ආසාවෙන් අහන කියවන දෙයක් කටියත් එක්ක කටියට උදව්වක් විදියට ෂෙයා කර ගැනීම. වීඩියෝ එකට සපෝට් එකක් විදියට channel එකට සපෝට් එකක් විදියට like කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. බොහොම ස්තුතියි.